විවේක නැතුව දරුණු සටනක් ඉතාමත්ම දරුණු සටනක් පැවතුණා. නමුත් අපි දරුණු සටන අවසානයේදී අපි මේ LTT සංවිධානයේ බලකොටුවක් විදිහට තිබුණ අලිමංකඩ කඳවුර අපි අද ජයග්‍රහණය කරා. අද උදෑසන ඒ කියන්නේ උදේවරු වෙනකොට දැඩි ප්‍රහාර එල්ලුණාට පස්සේ LTT සංවිධානය මේක බැරිම තැන අතෑරියාට පස්සේ අපි එනකොටම ඔවුන්ගේ හිටපු මලසිරු පුළුවන් ප්‍රමාණවල ඇදගෙන ගියා. නමුත් ඇදගෙන ගිහලා ඈත පේන වතුර කලපුවල පාවෙමින් තියෙනවා, ගඳ ගහනවා, ලේ ගඳ ගහනවා. නමුත් උන්ට මේ මලසිරුවත් ඇදගෙන යන්න උන්ට වෙලාවක් අපි ලබා දුන්නේ නැහැ. දරුණු ප්‍රහාරන එල්ල කරලා, කියන්නේ විනාශ කරන ප්‍රහාර එල්ල කරලා තමයි මේක අල්ලගත්තේ. ශ්‍රී ලංකාවේ උතුරේ ප්‍රථම යුද හමුදා කඳුර ලෙසයි අලිමංකඩ හමුදා කඳවුර 70 දශකයේදී පිහිටවනු ලැබුවේ. අප මේ සිටින්නේ එම අලිමංකඩ කඳවුර පිහිටි භූමිය ඉදිරිපිටයි. කොකාවිල් මාන්කුලම් ඇතුළු උතුරේ සෙසු කඳවුරු පාලනය වූයේ එවකට මෙම අලිමංකඩ කඳවුර මුල් කරගනිමින්. ඒත් 2000 වසරේ ජනවාරි මාසයේ අලිමංකඩ කඳවුර යුද හමුදාවට අහිමි වුණා. දෛවෝපගත සිද්ධියක් ලෙස 2009 වසරේ ජනවාරි මාසයේ නැවත වතාවක් වසර 9කට පසුව අලිමංකඩ කඳවුර යුද හමුදාව අත්පත් කරගෙන තිබෙනවා ත්‍රස්තවාදීන්ට දැවැන්ත පරාජයක් අත් කර දෙමින්. මෙය යුදමය වශයෙන් මෙන්ම යුද හමුදා ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙසයි හමුදාව පෙන්වා දෙන්නේ. ආර්ථික වශයෙන්ද අලිමංකඩ ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. පරන්තන් ආසන්නයේ පිහිටි අලිමංකඩ කලපුව මෙරට පිරිසිදු ලුණු නිෂ්පාදනයේ ප්‍රමුඛ නාමයක් ගෙන තිබුණා. ත්‍රස්ත දාහනයේ හේතුවෙන් එය අඩපණව තිබුණත් එම වකවානුව තුල මෙරට දේශීය ලුණු නිෂ්පාදනයේ ප්‍රමුඛතම ලේවාය වූයේ අලිමංකඩයි. එමෙන්ම ඉර බැසීම සහ ඉර නැගීම සිතජය මානයෙන් දිස්වන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය ලෙසද අලිමංකඩ කලපුව හැඳින්විය හැකියි. කැම්පියන් පත්තු ප්‍රදේශය මුල් කරගනිමින් තිබෙන සංචාරක කුරුළු පාරාදීසය ලංකාවේ සුන්දරතම කලාපයක් බවට අලිමංකඩ පත් කර තිබෙනවා. මේ අනුව අලිමංකඩ යුදමය වශයෙන්ද සංස්කෘතිමය වශයෙන්ද ස්වභාව සෞන්දර්ය වශයෙන්ද අතිශයින්ම වැදගත් වූ බිම් කඩක්. ශ්‍රී ලංකාවේ පටුම බිම් තීරය මෙය වුවත් මෙම වකවානුවේ සහ වන්නේ මිහුමේ තීරණාත්මක ස්ථානය බවට අලිමංකඩ පත්ව තිබුණා. අලිමංකඩ ජයග්‍රහණය කිරීම යුද හමුදාව මෙන්ම ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ සියලු ජනතාව ලැබූ ජයග්‍රහණයක්. යාපනයේ නුවර A9 මාර්ගය අලිමංකඩ මුදා ගැනීමත් සමග විවෘත වීම උතුරේ සහ දකුණේ සිංහල දෙමළ සියලු ජනතාව ලැබූ නිදහසේ ජයග්‍රහණයක් ලෙසයි හමුදාව පෙන්වා දෙන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම අලිමංකඩ සිට. ඓතිහාසික විජයග්‍රහණයක් ලංකා ඉතිහාසයට එක් කළ අලිමංකඩ හමුදා කඳවුරු සංකීර්ණය පිළිබඳව ජාතික නාලිකාව තබන කෙටි සටහනක්. අලිමංකඩ යනු වර්ග කිලෝමීටර 70කට වැඩි භූමි ප්‍රමාණයක පැතිරුණු ස්වාභාවික ආරක්ෂාව සහිත දැවැන්ත කඳවුරු සංකීර්ණයක්. යාපනයේ අර්ධද්වීපය හා වන්නිය යා කෙරෙන භූමි ප්‍රදේශයද මෙයයි. යුදමය අතින් අතිශය වැදගත් මෙම මර්මස්ථානය අත්පත් කර ගැනීම සඳහා 1991 ජූලි මාස 10 වෙනි දින කොටි ත්‍රස්තවාදීන් 5000ක් පමණ උත්සාහ දරුවා. එම අවස්ථාව වන විට කඳවුර තුල සිංහ රෙජිමේන්තුවට අයත් හමුදා සෙබළුන් 800 දෙනෙකු පමණ සිටියා. ත්‍රස්තවාදීන් විවිධ උපක්‍රම භාවිත කරමින් කඳවුර ආක්‍රමණය කිරීමට දැරුවේ ප්‍රබල උත්සාහයක්. හමුදා කඳවුරට සියලු ගොඩබිම් මාර්ග එදා අවහිර කෙරුණා. ගුවනින් ආධාර සැපයීමද අනතුරුදායක වාතාවරණයක සියලු බාධක මැද කඳවුර බේරා ගැනීමට හමුදා රණවිරුවන් දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා. හමුදා කඳවුරට ඇතුළු වීමට නොහැකි වූ කොටි ත්‍රස්තවාදීන් පුපුරණක් ද්‍රව්‍ය පිර වූ බුල්ඩෝසරයකින් පැමිණ හමුදා ආරක්ෂක වළල්ල බිඳ දැමීමටයි සූදානම් වුණේ. එම අවස්ථාවේ බෝම්බ සහිත මාරාන්තික බුල්ඩෝසරයට පැන තම ජීවිතය පූජා කරමින් කඳවුර බේරා ගැනීමට කෝපරල් ගාමිණී කුලරත්න රණවිරුවා ඉදිරිපත් වුණා. හසලක ගාමිණී නමින් යුද වීරයෙකු ඉතිහාසයට එක් වුණේ ඒ ආකාරයටයි. එදා අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් එසේ සටන් කළ නමුත් අලිමංකඩ කොටි ප්‍රහාරය දැඩි වුණා. එදා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බ්‍රිගේඩියර් විජය විමලරත්න යන රණවිරුවන් බලවේගය නමින් ක්‍රියාන්විතයක් ආරම්භ කළේ අලිමංකඩ කඳවුර බේරා ගැනීමටයි. දසදහසක ප්‍රහාරක බලයනියක් ඊට එක් වුණා.
දින 17ට දරුණු සටනකින් පසුව කඳවුර බේරා ගැනීමට එම බලෑනිය සමත් වුණා. මෙම සටනේදී රණවිරුවන් 200කට ආසන්න පිරිසක් ජීවිත පූජා කළා. කොටි ත්‍රස්තවාදීන් 800 දෙනෙකුට අධික පිරිසක් එදා අලිමංකඩදී මිය ගියා. ඉන් වසර 9කට පසු 2000 වසරේ අප්‍රේල් මාස ශ්‍රී ලංකා යුද හමුදාව සංග්‍රාමික උපක්‍රමයක් ලෙස කඳවුර අත්හරින තුරුම අලිමංකඩ තිබුණේ යුද හමුදාව සතුවයි. ඉන්පසු කොටි ත්‍රස්තවාදීන් සිය ප්‍රධාන යුද මර්මස්ථානයක් ලෙස අද වනතුරුත් අලිමංකඩ භාවිත කළා. යලිත් වසර 9කට පසු මෙම ඓතිහාසික කඳවුර සංකීර්ණය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට යුද හමුදා රණවිරුවන් අද සමත් වුණා. මෙය කොටි ත්‍රස්තවාදයට එරෙහි සමස්ත ශ්‍රී ලංකාවම ලැබූ විජයග්‍රහණයක් ලෙස ලංකා ඉතිහාසයට එක්වන බව ජාතික නාලිකාව මෙසේ සටහන් කර තබනවා. යාපනය නුවර ඒ 9 මාර්ගයේ බලය මුළුමනින්ම තහවුරු කර ගැනීමේ ඓතිහාසික අවස්ථාවට එක්වන්නටයි අපේ මේ සූදානම. වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය සහ යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ අලිමංකඩදී. අලිමංකඩ දක්වා විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත් 58 වන සේනාංකය වන්නි ආඥාපතිවරයා සමග ඒ 9 මාර්ගයේ දකුණු දිශාවෙන්ද මුවමලයි පලයි සොරන්පත්තු අයියකච්චි උතුරු යුද පෙරමුණ ජයගත් 53 සහ 55 සේනාංක යාපනයේ ආඥාපතිවරයා සමග ඒ 9 මාර්ගයේ උතුරු දිශාවෙන්ද පැමිණ දෙපිරිස අලිමංකඩ පුවරුව අසලදී මුණ ගැසීමත් සමගම වෙන වශයෙන් ඒ 9 මාර්ගය විවෘත වීම සිදු වුණා. මෙලෙස ඒ 9 මාර්ගයේ උතුරින් හා දකුණින් පැමිණි ජාතික කොඩි අලිමංකඩදී හමු වීම උත්තර දකුණ යා කිරීමේ ඓතිහාසික මොහොත සංකේතවත් කළා. දශක 3කට පසුවයි ඒ 9 යාපනයේ නුවර මාර්ගය රජයේ පාලනයට මෙලෙස නතු වුණේ. අනතුරුව අලිමංකඩදී වන්නි ආඥා ප්‍රදේශ කොඩිය වන්නි ආඥාපතිවරයාද යාපනයේ ආඥා ප්‍රදේශ කොඩිය යාපනයේ ආඥාපතිවරයාද එස වූ අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා බ්‍රිගේඩියර් කමල් ගුණරත්න බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා පිළිවෙලින් 58 55 සහ 53 සේනාංක කොඩි ඔසවනු ලැබුවා. වන්නි මානුෂ්‍ය මෙහෙයුම යටතේ උතුර දකුණ යා වූ දෙවන අවස්ථාව ලෙස මේ මොහොත අපට සඳහන් කළ හැකියි. මීට පෙර ඒ 32 පුනරින් මාර්ගය මුදා ගනිමින් යාපනයට පළමු ගොඩබිම් මාර්ගය වන්නි මානුෂ්‍ය මෙහෙයුම යටතේ හිමි වුණා. ඉන්පසුව අද ඒ 9 යාපනයේ නුවර මෙම මාර්ගය විවෘත කරමින් දෙවන වතාවට වන්නි මානුෂ්‍ය මෙහෙයුමෙන් උතුර දකුණ යා කරනු ලැබුවා. 2002 අප්‍රේල් මාසයේදී සටන් විරාම ගිවිසුම යටතේ తాවකාලිකව මේ මාර්ගය මීට පෙර විවෘතව තිබුණත් මේ මාර්ගයේ ජනතාවට ගමනාගමනයේ යෙදීමට සිදු වූයේ LTT යටතේ ඔවුන්ට කප්පම් ගෙවමින් එමෙන්ම ඔවුන්ට යටත් වෙමින්. නමුත් මේ මොහොතේ සිට උතුරේ දකුණේ සියලු ජනතාවට යාපනයේ නුවර මේ ඒ 9 මාර්ගයේ ඔස්සේ උතුරටත් දකුණටත් කිසිදු බලපෑමකින් තොරව නිදහසේ ගමන් බිමන් යාමට අවස්ථාව උදා වී තිබෙනවා. මෙය වන්නි මානුෂ්‍ය මෙහෙයුම ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස අප සටහන් කරන්නේ ඒ නිසයි. උතුරේ හා දකුණේ ශ්‍රී ලාංකේය ජනතාවට ත්‍රස්තවාදී තර්ජන වලින් තොරව යලිත් නිදහසේ ජීවත් වීමට පරිසරය උදා කර දීම වන්නි මෙහෙයුමේ අරමුණ බවයි රජය පෙන්වා දෙන්නේ. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම යාපනයේ නුවර ඒ 9 මාර්ගයේ සිට. சந்தோஷம் வேற என்ன பிரச்சனை எல்லாம் இங்கே போ வந்தா சரிதானே சந்தோஷமா போய்